එකේ Godzilla batch එකේ web program කියන සබ්ජෙක්ට් එකට දාලා eShop project එක develop කරගෙන යන මේ දවස්වල develop කරගෙන eShop project එක 30 වෙනි වීඩියෝ එක. නැත්නම් අපේ 30 වෙනි task එක තමයි වීඩියෝ start කරනකොට මම explain කරන්න. අපිට කියලා තිබ්බේ මෙන්න මේ විදිහට. right. අපේ product එකේ card එකේ product එකට උඩ මෙහෙම mouse එක අපේ cursor එක ගෙනියවුවාම මේ විදිහට description එකේ pop up එක එන විදිහ අපිට පැහැදිලි කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේකේ ප්‍රධාන වශයෙන්ම අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ඇත්තරම අපිට මේ product description එක වැදගත් වෙන්නේ අපේ product එකේ තියෙන benefit features සහ ඒකේ තියෙන advantages disadvantages සහ මේකේ තියෙන අලුතෙන් එන update දැන් AI cam එනවා phone වලට ඒ වගේ දේවල් ගැන මේකේ display කියන්නේ include කරලා තමයි තියෙන්නේ. දැන් මේකෙම ගන්නකොට මම මේක ඇත්තටම එක sample එකකට විතරයි මේ description එකට පොඩක් දාගත්තේ. මම මේ Honor X9C කියන එකට උඩට ගිහින් මේවා කරාම බලන්න පුළුවන් අපිට ඒකේ පේනවාද ඒකේ titanium black එකේ ඉඳන් පටන් ගෙන ඔක්කොම ටික යනකම් මේකේ overall එක අපිට දීලා තියෙනවා. කියන්නේ storage එක RAM එකද cam එකේ කොහොමද main cam එක කොහොමද ඒ විදිහට හැමදේම මෙතන අපිට දීලා තියෙනවා. සහ මේකේ durability ගැන අපිට මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේකේ මෙන්න මේ විදිහට මේකේ අලුත් programming part එකක් නේ. මේක අපි අපේ mouse එක නැත්නම් අපේ cursor එක මේක උඩට මෙහෙම touch කරන්න නැත්නම් cursor එක මේ අපේ මේ product image එක උඩට ගෙනියුවාම මේක කොහොමද මේ product description කියන එක මේ විදිහට add වෙන්නේ මේ display වෙන්නේ ගැන කතා කරන්න යන්නේ. එහෙනම් මම මේ code එක පැත්තට එන්නම් බොන්නම් මේකේ මේ අපි හොයාගන්න ඕනේ අපේ product description එකේ අදාළ කොටස right. මෙන්න මේ image path එකක් අපි use කරලා තිනවා අපේ product එකේ product data යටතේ තියෙන අපේ image path එක class එකක් දීලා තියෙනවා image fluid color round start කියලා අපි bootstrap class එක use කරලා max width එක 200 pixel කියලා දීලා තියෙනවා. okay. ඊට පස්සේ මෙන්න මෙතන තමයි වැදගත්ම කොටස. මෙන්න මේ span කියන tag එක ඇතුළේ තමයි අපි මේ image එක apply කරන්නේ. හරිද? ඒක span tag එකක් ඇතුළේ තමයි මෙන්න මේ image එක add කරලා තියෙන්නේ. span එකට තමයි අපි මෙන්න මේ අපේ අර hover එක add කරන්නේ. කියන්නේ අපි cursor එක ගෙනියවුවහම කොහොමද add වෙන්නේ කියන කතන්දරය තමයි මෙතනදී කරලා තියෙන්නේ. right මම යන්නේ එහෙනම්. ඊට පස්සේ class එකක් අපි දීලා දෙනවා d inline block කියලා display inline block කියලා දීලා තින්නේ. database toggle එක popo කියලා දීලා තියෙනවා. right. popo කියන්නේ මේකේ database toggle එක දුන්නා මෙන්න මේ popo එක right pop එක over නතර වෙනවා වගේ එකක් වෙනවා. දැන් මේක ආයෙ ගත්තාම මේක නැහැ. ඕකේ එහෙම එකක් වගේ මෙතනදී වෙන්නේ. මේක උඩට cursor ගෙනියවුවම මොන විදිහට තමයි මේක වැඩ කරන්නේ. right product description කියලා තියෙනවා. මේ title එක වැටෙන්නේ මෙන්න මේ උඩින් මේ product description කියලා පේනවානේ මේ model එකේ උඩම title එකක් වැටෙනවා. ඒක තමයි ඒක මම මෙතනදී මෙන්න මෙතනින් ඒක include කරන් තියෙන්නේ. right ඊළඟට වැදගත්ම කොටස database trigger කියන අපේ මේක යටදී අපි hover focus එක දීලා දෙනවා. හරිනේ. hover එක focus වෙන්න තමයි මේක දීලා තියෙන්නේ. ඊට පස්සේ database connect එක දීලා ඒක ඇතුලේ PHP එකක් tag එකක් open කරලා close කරලා අපේ product data වලට අදාළ description කියන එක මේ විදිහට මම add කරනවා. description කියන අපේ මෙන්න මේ product table එකට ගියාම right මෙන්න මේ description එක තමයි add කරගෙන තියෙන්නේ. right. මොනවාද ඒක හොඳටම practically අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඕක ගැන තමයි අපි පැහැදිලි කරන්න කියලා තිබ්බේ. right මම ආයෙ පාරක් පෙන්නන්නම් මේක. අන්න අපි කාට් එකට ආවම මගේ iPhone 17 Pro Max එකේ මේ විදිහට cursor එක ගෙනියනකොට පස්සේ මේ විදිහට අපිට pop up එකක් වගේ display. ඊට පස්සේ මම Honor X9C කියන එක ගියාමත් ඕකේ pop up එකක් මේ විදිහට open. ඊට පස්සේ මගේ iPhone එක ගියා මේ පොඩි description එක මම මෙතන දීලා හා කියලා එනවා. ඊට පස්සේ අපි iPhone 16 කියන product එකට ගියාම ඒ වැඩේ මෙතනදී ওই විදිහටම වෙනවා. ඉතින් අද මම කතා කරේ මේකෙදි මෙන්න මේ description කියන කොටසට දාලා දේවල් ටික කොහොමද මේ විදිහට
අපේ ඩිස්ක්‍රිප්ෂන් එකට සොරි අපි ඩිස්ප්ලේ කරගන්න කොහොමද කියලා අපේ කාට් එකේදී නම් හිතනවා තමයි මේ කරපු දේ ගැන පැහැදිලි නැති කියලා. මේකෙදි ඇත්තටම වෙන බෙනිෆිට් එක තමයි මෙහෙම දෙයක් වෙද්දී අපි ප්‍රොඩක්ට් එකක් බයි කරන්න යද්දී අපිට ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ විදිහට මෙතන ලොකුවට දැන් මේ කාට් එක ඇතුළෙම ඩිස්ප්ලේ කරන එක නැතුව මේ විදිහට ඉමේජ් එකට ටැප් මේ කර්සර් ගෙනියවුවම ওই විදිහට අපිට බලා ගන්න පුළුවන් විදිහට පෙන්වන්න පුළුවන් වෙන එක ගැන මේකේ අපිට ලොකු බෙනිෆිට් එකක් වාසියක් වෙනවා මේකෙදි ඇත්ත. දැන් මේ වගේ තැනක මෙතනදී අපි හිතමු ඩෙලිවරි ෆී කියන එක යටින් අපි ඔය එක ඩිස්ප්ලේ කරන්න ගිය ඩිස්ක්‍රිප්ෂන් එක සෑහෙන වෙලාවක් යනවා කියසේද මෙතන ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා. ඒකට කාට් එක සෑහෙන ඉඩක් අරගෙන මේක ෆික්ස් වෙනවා. ඒ හින්දා තමයි මේ වැඩේ අපිට වාසිය ඇත්තටම මේ විදිහට කරගන්නේ. ඉතින් ඕක තමයි මෙතනදී ගන්න පුළුවන් බෙනිෆිට් එක මම පොඩ්ඩක් කිව්වේ. ඉතින් මම හිතනවා තමයි මේ කරපු එක ගැන පොඩි අවබෝධයක් එන්න ඇති කියලා. අපි යන ඊළඟ වීඩියෝ එකකින් ඉතුරු කොටස හම්බෙමු.